නව වසර වාසනාවන්ත කරන විශ්මීය අංක වැඩසටහනේ දෙවැනි කොටසයි මේ. මෙහිදී රශ්මි මණ්ඩල සම්බන්ධව කතා කරනු ලබයි. නව වසර වාසනාවන්ත කරන විශ්මීය අංක 12, 28, 84 හා 1008 12 මෙහෙයුම් මණ්ඩලය සූදානම් කරගන්න ආකාරය අද අපි හඳුනා ගනිමු. 12 මෙහෙයුම් මණ්ඩලය සකසා ගැනීම ආධ්‍යාත්මික ලෝකයට මඟ පෙන්වීම සිදු කරන දහම් අභ්‍යාසයක් වන අතර දෙවි බඹුන්ගේ බැල්ම ලබා ගැනීමට මඟ පෙන්වීමද සිදු කරනවා. මෙය සකසා ගැනීම තමන්ගේ හඳහන තම අතින්ම හදා ගන්නවා හා සමාන. සාමාන්‍ය ලෝකයේ දින දසුනේ දින 365ක් තිබෙන අතර ආධ්‍යාත්මික ලෝකයේ දින දසුනේ අමාවක හා පසළොස්වක පෝය දෙක අයින් කර දින 366ක් තිබෙන බව හඳුනා ගන්න පුළුවන්. මාසයේ දින 28 උදේ දහවල් හා සවස යන හෝරාවන්ට පුද්ගලයන් තිදෙනා බැගින් එකතු කර ගැනීමෙන් 1008ක් සකස් වන බව ඔබටම දැක ගන්න පුළුවන්. 12 මෙහෙයුම් මණ්ඩලය සකසා ගැනීම වසරක් අවසන් කර වසරක් ආරම්භ කරන හිසතෙල් ගාන දිනට පෙර ආරම්භ කිරීම කළ යුතුය. නමුත් එසේ කිරීමට නොහැකි වෙන අයට වෙසක් මාසයට පෙර සකස් කර ගැනීමත් අලුත් කෙනෙක් නම් මෙම පණිවිඩය ලැබී පැය 24ක් ඇතුළත සම්පූර්ණ කර ඉදිරි වසර වාසනාව උදා කරගන්න පුළුවන්. 12 මෙහෙයුම් මණ්ඩලය සකස් කිරීමෙන් එම තැන්වල අපේ නමින් මියගිය ඥාතීන්ට උතුම් මිනිසත්කම ලැබීමට මඟ සලසා ගැනීමේ අරමුණින් ඔබත් මෙය හදාගන්න වෙහෙසෙන්න. මේ සඳහා ඔබ දන්නා අඳුනන සියලු දෙනා කාණ්ඩ 12කට වෙන් කරගන්න ඕන. එම සටහන් කරගන්න අය දෙවියන්ගේ බැල්ම ලැබීමට සුදුසු ගුණයක් ඇති අය එක්කර ගැනීමට හැකියාව තිබෙනවා නම් මහත් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු සාදාගත යුතු ලිපි ගොනු මොනවාද කියලා. පළවෙනි එක තම පරපුර. මව පියා, බිරිඳ ස්වාමියා, සහෝදර සහෝදර යන පරපුරවල් වලින් පවුලකින් එක් අයෙකු බැගින් සටහන් කරගන්න. දෙවෙනි එක හදවතට සමීප. තමන්ගේ වගේම ජීවිත ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අයව හදවතට සමීප කියන පරපුරේ ලියාගන්න. තුන්වෙනි එක කලන මිතුරු. නෑයන් නොවන ඇසුරට සුදුසු සත්පුරුෂයන් මෙහි ලියාගන්නේ. හතරවෙනි එක රැකියා ව්‍යාපාර අධ්‍යාපන. මෙම ස්ථානවලින් මුණ ගැසුණු අයව වෙන් කරගන්න. 5. පළමුව පිදෙන බෝසත් ග්‍රාමය. තමන් ජීවත් වෙන ගමේ හෝ තෝරාගත වෙනත් ගමක අයව මෙම කාණ්ඩය යටතේ ලියා ගන්න පුළුවන්. 6. දිසාවෙන් පුදන අටවිසි මුනි පුරවරය. තමන් ජීවත් වෙන දිසාවේ හරි තෝරාගත දිසාවක ගමකින් එක් අයෙකු බැගින් ගම්මාන 84කින් ලියා ගන්න. දිසාවක් කියලා අපි කියන්නේ දිස්ත්‍රික්කයක්. නමුත් දිස්ත්‍රික් එක ජනවාසය වැඩි නම් එය දෙකට බෙදා ගන්න පුළුවන්. සප්ත අඩවියේ පිදෙන මුල් ග්‍රාමය 7 වෙනි ලිපිගොනුවයි. තමන් ජීවත් වෙන අඩවියේ හෝ වෙනත් අඩවියක අයව මේ ගණයට වැටෙනවා. අඩවියක් කියන්නේ දිසාවන් 4ක් වගේ. ශ්‍රී මහබෝ, නාගදීප, මහියංගන, කතරගම, කැලණිය, ශ්‍රීපාදය, ශ්‍රී දළදා යන අඩවි 7 තමයි අඩවි 7ක් ලෙස ගණන් ගන්නේ. 8 වෙනි කාණ්ඩය ධර්මදීපයට සෑදූ අටවිසි දිසා ග්‍රාම. රට පුරා විසිරී සිටින පුද්ගලයින්ගෙන් දිසා 28ක්
කින් තිදෙනා බැගින් 84 දෙනෙක් මෙම ලිපිගොනුවේ ලියා ගන්නවා. 9 වෙනි ලිපිගොනුව තුන් ලොවම සසුනට පුදන නිවහන. ලොව පුරා විසිරී සිටින අයව තමයි මේ ලිපිගොනුවේ ලියා ගන්නේ. ඒ අයට දෙවියන්ගේ බමුණුන්ගේ ඒ අය මගින් දෙවියන් බමුණට ලොව පුරා ගමන් කිරීමට සුදුසු අයව තෝරා ගන්න. 10 වෙනි කාණ්ඩයේ විවිධ බෝසත් ග්‍රාම පරපුර. කලින් සඳහන් කරපු පළවෙනි කාණ්ඩයේ සිට 9 වෙනි කාණ්ඩය දක්වා ලේඛනගත නොකර ඉතිරි වූ අයව මෙම කාණ්ඩය යටතේ ලියා ගන්න පුළුවන්. 11 වෙනි ලිපිගොනුව අතිරේක තේවා පරපුර. ඔබ අභ්‍යාස කියාදී අඩුමතරමේ එක් අභ්‍යාසයක්වත් කරමින් පාරමිතා මගට අලුතින් එක්වුණ අයව මේ යටතේ ලියා ගන්න. 12 තේවා පරපුර. කාලයක් තිස්සේ වතාවත් කරලා ආධ්‍යාත්මික ආශිර්වාදය ළඟා කරගත් අයව තමයි තේවා පරපුර ලෙස හඳුන්වන්නේ. මේ මග කියා දුන් අයගෙන් හෝ දුරකථන මගින් විමසීමෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. අවම වශයෙන් කාණ්ඩයකින් 28 දෙනෙක් හෝ 84 දෙනෙක් දක්වා එක් කරගනිමින් 1008ක් දක්වා වැඩි කර ගැනීමට ඔබ උනන්දු වන්න. රශ්මි මණ්ඩලයට වේලාවට හෝරාවට සුදුසු නම හා අංකය ඇතුළත් කර ගැනීමෙන් දෙවි බමුණුන්ගේ බැල්ම හා ආධ්‍යාත්මික ශක්තිය ළඟා කරගන්නේ කොහොමද කියලා බලමු දැන්. මුලින්ම කොලයක් අරගෙන පළල අඩු පැත්තට කොටු 7කුයි පළල වැඩි පැත්තට කොටු 12කුයි විදිහට 84ක කොටු දැලක් හදා ගන්න. කොටු දැලේ පහළට ඇති පළමු කොටුවේ කොටු 7ට පිටින් අඩවි 7 පිළිවෙලින් ලියා ගන්න. හරස් අතට ඇති පළමු කොටු 12ට පිටින් වෙසක් පොයෙන් ආරම්භ කර බක් පොයෙන් දක්වා මාස 12 සටහන් කර ගන්න. පළමු කොටු 12ට අංක හා නම යොදා ගැනීමේදී වෙසක්හි පළමු කොටුව අංක 1 ලෙසත් පොසොන් අංක 2, ඇසළ අංක 3, නිකිණි අංක 4 ලෙස ලියා ගන්න. එතනින් ඉදිරියට ඇති කොටුව බිනර 29, වප් 30, ඉල් 32, උඳුවප් 32, දුරුතු 57, නවම් 58, මැදින් 59, බක් 60 ලෙස අංක ඇතුළත් කර ගන්න. වෙසක් අංක 1ද, පොසොන් අංක 2ද, ඇසළ අංක 3ද, නිකිණි අංක 4ද ලෙස සටහන් කරගන්න. එකට පහළින් ඇති කොටුව අංක 5ද, දෙකට පහළින් ඇති කොටුව අංක 6ද, තුනට පහළින් ඇති කොටුව අංක 7ද, හතරට පහළින් ඇති කොටුව අංක 8ද ලෙස 1 සිට 28 දක්වා රශ්මි මණ්ඩලයේ අංක සටහන් කරගන්න. බිනර අංක 29, වප් අංක 30, ඉල් අංක 31, උදුවප් අංක 32 ඉතිරි පෝය 4ට අදාළ කොටුවල සටහන් කරගන්න. 29ට පහළින් කොටුවේ 33ද, 30ට පහළින් ඇති කොටුවේ 34ද, 31ට පහළින් ඇති කොටුවේ 35ද, 32ට පහළින් ඇති කොටුවේ 36ද ලෙස 29 සිට 56 දක්වා රශ්මි මණ්ඩලයේ අංක ලියා ගන්න. දුරුතු අංක 57, නවම් අංක 58, මැදින් අංක 59, බක් අංක 30 ලෙස පෝය 4ට අදාළ කොටුවල සටහන් කර ගැනීමෙන් පසු 57ට පහළින් ඇති කොටුවේ 61ද, 58ට පහළින් ඇති කොටුවේ 62ද, 59ට පහළින් ඇති කොටුවේ 63ද, 60ට පහළින් ඇති කොටුවේ 64ද ලෙස 57 සිට 84 දක්වා රශ්මි මණ්ඩලයේ අංක යොදා ගන්න. 1 සිට 28 දක්වා අංක යොදන්නේ මාසයේ උදේ හෝරාව, 29 සිට 54 දක්වා අංක යොදා ගන්නේ දහවල් හෝරාව, 57 සිට 84 දක්වා අංක යොදා ගන්නේ සවස හෝරාවටයි.
ඒ දිනයන් හෝරාවන්ට අනුව නම් යෙදීමෙන් දෙවියන් රැඳී සිටින තැන තීරණය වනවා. ඔබ සටහන් කරගත් 12 මෙහෙයුම් රශ්මි මණ්ඩලයේ පුද්ගලයන් සටහන් කරගන්න ආකාරය දැන් අපි බලමු. ඔබ සොයාගත් කාණ්ඩ 12 සිටින පුද්ගලයන්ගෙන් එක් එක් කාණ්ඩයට අදාළව හොඳම 12 දෙනා බැගින් තෝරා ගන්න ඕනේ. තෝරාගත් එක් එක් 12 දෙනා බැගින් රශ්මි මණ්ඩලවල සටහන් කරගන්න. පළමු කාණ්ඩය වෙන තමන්ගේ පරම්පරාව ගන්න. එයින් ඔබ තෝරාගත් 12 දෙනාගෙන් පළමු 4 දෙනා රශ්මි මණ්ඩලයේ 1, 6, 11, 16 යන කොටුවල ලියා ගන්න. දෙවන 4 දෙනා වෙන 45, 50, 55, 32 අංක සහිත කොටුවල ලියා ගන්න. තෙවන 4 දෙනා වෙන 61, 66, 71, 76 කොටුවල ලියා ගන්න. ඒ වගේම දෙවන කොලේ අරගෙන දෙවන කාණ්ඩය වෙන හදවතට සමීප පරම්පරාවේ 12 දෙනා තෝරාගෙන ඒ අයව රශ්මි මණ්ඩලයේ සටහන් කිරීමේදී පළමු කාණ්ඩයේ අවසන් කළ තැන සිට සටහන් කිරීම ආරම්භ කළ යුතුයි. පළමු 4 දෙනා රශ්මි මණ්ඩලයේ 21, 26, 3, 8 අංක සහිත කොටුවල ලියන්න. දෙවන 4 දෙනා 37, 42, 47, 52 යන අංකවල ලියා ගන්න. තුන්වන 4 දෙනා 81, 58, 63, 68 කොටුවල ලියා ගන්න. දෙවන කාණ්ඩය රශ්මි මණ්ඩලයේ අවසන් වූ තැනින් කලන මිතුරු කාණ්ඩය තෝරාගත් 12 දෙනා සටහන් කිරීම ආරම්භ කරන්න. එහිදී 13, 18, 23, 28, 29, 34, 36, 44, 73, 78, 83, 60 යන අංක සහිත කොටුවල ලියා ගන්න. තුන්වන කාණ්ඩය රශ්මි මණ්ඩලයේ අවසන් කර අවසන් වූ තැනින් රැකියා ව්‍යාපාර අධ්‍යාපන කාණ්ඩය තෝරාගත් 12 දෙනා 5, 10, 15, 20, 49, 54, 31, 36, 65, 70, 75, 80 යන අංක සහිත කොටුවල ලියා ගන්න. හතරවන කාණ්ඩය වන හතරවන කාණ්ඩයේ රශ්මි මණ්ඩලය සටහන් කර අවසන් වූ තැනින් පළමුව පිදෙන බෝසත් ග්‍රාම කාණ්ඩය තෝරාගත් 12 දෙනා 25, 2, 7, 12, 41, 46, 51, 56, 57, 67, 72 යන අංක සහිත කොටුවල ලියා ගන්න. පස්වන කාණ්ඩයේ රශ්මි මණ්ඩලය සටහන් කර අවසන් වූ තැනින් දිසාවෙන් පිදෙන අටවිසි මුනිපුරවල් කාණ්ඩයේ තෝරාගත් 12 දෙනා 17, 22, 27, 4, 3, 38, 43, 48, 77, 82, 59, 64 යන අංක සහිත කොටුවල ලියා ගන්න. 6 වන කාණ්ඩයේ රශ්මි මණ්ඩලය සටහන් කර අවසන් වූ තැනින් සප්ත අඩවියේ පිදෙන මුල් ග්‍රාම කාණ්ඩයේ තෝරාගත් 12 දෙනා 9, 14, 19, 24, 53, 30, 35, 40, 69, 74, 79, 84 යන අංක සහිත කොටුවල ලියා ගන්න. මේ ආකාරයට කාණ්ඩ 7ක් පුරවලා අවසන් වෙනකොට 84 දෙනෙක් රශ්මි මණ්ඩලය සටහන් වෙලා අවසానයි. 8 වෙනි කාණ්ඩය තම පරපුරේ අංක දැමූ පිළිවෙලට සටහන් කරන්න. ඒ වගේම 9, 10, 11 හදවතට සමීප කලන මිතුරු රැකියා ව්‍යාපාර අධ්‍යාපන යන කාණ්ඩයන් අංක දැමූ පිළිවෙලට සටහන් කරන්න. 12 වන කාණ්ඩය පළමුව පිදෙන බෝසත් ග්‍රාම අංක දැමූ පිළිවෙලට අංක යොදා ගන්න.
රශ්මි මණ්ඩල 12 සම්පූර්ණ කරලා අවසන් වීමෙන් පසු ඔබ සටහන් කරගෙන තිබෙන ඒ කාණ්ඩ අංක යටතේ ඇති ඉතිරි නම් වලින් දෙන්නා බැගින් තෝරගන්න. එකින් එක රශ්මි මණ්ඩලයේ අවසන් වූ තැන සිට පිරවීම නැවත ආරම්භ කරන්න. උදාහරණයක් ලෙස තමන්ගේ පරම්පරාවේ දෙදෙනෙකු ගත් විට තම පරපුරේ කණ්ඩායමේ අවසානයෙන් සටහන් කළ අංකය 76. අලුතින් එකතු කරගන්න කෙනාව සටහන් කරන්නේ අංක 21 හා 26 කියන කොටුවල. ඒ ආකාරයට සියලු රශ්මි මණ්ඩලවල අවසානයේ සිට පිරවීම සිදු කරන්න ඕනේ. ඉතිරි අය සටහන් කිරීමේදී ඔවුන්ගේ උපන්දිනය හෝ මේගේ ඥාතීන්ට උතුම් මිනිසත්කම ප්‍රාර්ථනා කරන දිනයට අදාළව අංක යටතේ හෝ සටහන් කරගන්නට පුළුවන්. මෙලෙස සටහන් කරගත් අයගේ ඇගීම සිදු කරන ආකාරය පිළිබඳ දැන් අපි බලමු. සටහන් කරගත් එක් එක් රශ්මි මණ්ඩලයේ නම් සැලකිල්ලටගෙන ඇගීම සිදු කරනවා. ඇගීම් ලක්කුණු හා නම් ආධ්‍යාත්මික දිනදසුනේ පුණ්‍ය පත්‍රයට ගෙන යන්න ඕනේ. ඇගීම සිදු කිරීම සඳහා රශ්මි මණ්ඩලයේ සිටින සමාජිකයන්ගේ ගුණයන් ලියන්න. ඔවුන්ගේ ඔබ දකින ගුණයන් අනුව ලකුණු දීම සිදු කරන්න. ඒ සඳහා නිර්ණායකයන් ඔබ සකස් කරගන්න පුළුවන්. 1 සිට 28 දක්වා රශ්මි මණ්ඩලයේ සිටින සමාජිකයින් පහළට 1 සිට 7 දක්වාත් හරස් අතට 1 සිට 4 දක්වාත් ලකුණු ලබා දීම සිදු කරන්න. ලකුණු ලබා දීමේදී පහළට සිටින සමාජිකයන් ගණන අනුව වෙනස් වෙනවා. එමෙන්ම හරස් අතට සිටින සමාජිකයන් ගණන අනුවද වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට තම පරපුරේ රශ්මි මණ්ඩලයේ පහළට වෙසක් මාසයේ ගන්න. එහි අංක 1, 5, 9, 13, 17, 21, 25 යන සමාජික අංක හිමි අය සම්පූර්ණයෙන් පිරී ඇතනම් පිළිවෙලට තෝරාගෙන 1 සිට 7 දක්වා ලකුණු ලබා දිය හැකියි. නමුත් ඔබගේ රශ්මි මණ්ඩලයේ සිටින සමාජිකයන් ගණන 3ක් නම් අනුපිළිවෙලට තෝරා ලකුණු ලබා දිය හැක්කේ 1 සිට 3 දක්වා පමණයි. පළමුවෙනි ස්ථානයට තෝරාගත් සමාජිකයන්ට ලකුණු 7ක්ද, දෙවැනි ස්ථානයට ලකුණු 6ක්ද, තුන්වැනි ස්ථානයට ලකුණු 5ක්ද, හත්වැනි ස්ථානයට ලකුණු 1ක්ද ලෙස අනුපිළිවෙලට ලකුණු ලබා දෙන්න. උදාහරණයක් විදිහට 14කින් සමන්වත තම පරපුරේ රශ්මි මණ්ඩලයේ වෙසක් මාස අංක 1 21 සමාජිකයන්ගේ අනුපිළිවෙලට අංක 21 හිමි සමාජිකයාට පළමු ස්ථානයේද දෙවැනි ස්ථානයේ අංක 1ට ලබා දෙන විට ලකුණු අනුපිළිවෙලට 2 සහ 1 වේ. තම පරපුරේ රශ්මි මණ්ඩලයේ හරහට ශ්‍රී මහා බෝ අඩවිය ගන්න. එහි සමාජික අංක 1, 2, 3, 4 හිමි සමාජිකයන් ගණන සම්පූර්ණයෙන් පිරී ඇතනම් අනුපිළිවෙලට තෝරා ගන්න. මෙහිදී පළමුවන ස්ථානයට ලකුණු 4ක්ද, දෙවැනි ස්ථානයට ලකුණු 3ක්ද, තුන්වෙනි ස්ථානයට ලකුණු 2ක්ද, හතරවෙනි ස්ථානයට ලකුණු 1ක්ද ලෙස ලබා දෙනවා. සමාජිකයන් සිටින ප්‍රමාණය අනුව ලැබෙන ලකුණු වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට තම පරපුරේ සිටින සමාජිකයන් ගණන 1යි නම් ස්ථානයද 1යි. ලැබෙන ලකුණුද 1යි. සෑම රශ්මි මණ්ඩලයකම පොහොය 12ට නායකයින් 12 දෙනා ගානේ තෝරගන්න. වැඩිම ලකුණ හිමි සමාජිකයා නායකත්වයට පත් වෙනවා. ඒ විදිහට තෝරාගත් නායකයන්ගේ නම පොහොය දින කොටුවේ ඉහළින් සටහන් කරගන්න. උදාහරණයක් විදිහට තම පරපුරේ වෙසක් මාසේ සමාජිකයන් දෙදෙනාගෙන් වැඩිම ලකුණු ලබාගත්තේ අංක 21 හිමි සමාජිකයා. එයාගේ නම වෙසක් කොටුවේ උඩින් ලියා ගන්න. මේ විදිහට සෑම රශ්මි මණ්ඩලයකම පොහොය සඳහා නායකයින් 12 දෙනා ගානේ තෝරගන්න.
රශ්මි මණ්ඩලයේ අඩවි 7ට නායකත්වය වැඩිම ලකුණු හිමි සමාජිකයාද නායකත්වයට පත්වෙනවා. එලෙස තෝරාගත් නායකයාගේ නම අඩවියේ කොටුවට ඉහළින් ලියා ගන්න. එක් රශ්මි මණ්ඩලයකට පෝය සඳහා තේරීපත් වූ නායකයින් 12 දෙනාගෙන් සුගත චීවර පූජාව, අගසස් පූජාව, විහාරාරාම පූජාව, කල්ප වෘක්ෂ පූජාව යන පූජාවන් 4ට නායකයින් 4 දෙනෙකු තෝරා ගන්න ඕන. උදාහරණයක් විදිහට තම පරම්පරාවේ තේරීපත් වූ නායකයින් 12 දෙනාගෙන් එක වෙසක්, 29 බිනර, 57 දුරුදු යන පෝයේ කොටු අංක සඳහන් 3 දෙනා ගෙන් වැඩිම ලකුණු හිමි සමාජිකයා නායකත්වයට තේරීපත් වෙනවා. සුගත චීවර පූජාව සඳහා වෙසක්, බිනර, දුරුදු පෝය 3න් වැඩිම ලකුණු හිමි සමාජිකයාත්, අගසස් පූජාව සඳහා පොසොන්, වප්, නවන් පෝය 3න් වැඩිම ලකුණු හිමි සමාජිකයාත්, විහාරාරාම පූජාව සඳහා ඇසළ, ඉල්, මැදින් පෝය 3න් වැඩිම ලකුණු ගත් සමාජිකයාත්, කල්ප වෘක්ෂ පූජාව සඳහා නිකිණි, උඳුවප්, බක් පෝය 3න් වැඩිම ලකුණු හිමි සමාජිකයාත් නායකයින් 4 දෙනා විදිහට තෝරගන්නවා. එක් රශ්මි මණ්ඩලයක අඩවි 7ට 7 දෙනා බැගින් උදේ දහවල් හවස යන්නෙන් තේරීපත් වූ නායකයන් 21 දෙනාගෙන් ලකුණු හිමි නායකයන්ගෙන් 7 දෙනෙක් තෝරා ගන්න ඕනේ. ඒ අයුරින් 12 මෙහෙයුම් මණ්ඩලයේ රශ්මි මණ්ඩලයේ අඩවියෙන් සඳහා නායකත්වයට සමාජිකයන් තෝරා ගන්න ඕනේ. එක් රශ්මි මණ්ඩලයක පූජාවන් 4ට තේරීපත් වූ නායකයින් 4 දෙනාගෙන් හා අඩවියෙන් තේරීපත් නායකයින් 7 දෙනාගෙන් වැඩිම ලකුණු හිමි සමාජිකයා රශ්මි මණ්ඩලයේ නායකත්වයට පත් වෙනවා. මේ ආකාරයට 12 බෙහෙවුම් රශ්මි මණ්ඩල යන්හි නායකයින් 12 දෙනෙක් තේරීපත් වෙනවා. රශ්මි මණ්ඩලයේ නායකත්වයට පත් වූ සමාජිකයන්ගේ හිස්තැන් වෙනුවෙන් එම අඩවිය හා පූජාවේ දෙවැනියට ලකුණු ගෙන සිටින සමාජිකයා නිතරගෙන් පත් වෙනවා. මෙලෙස තෝරාගත් නායකයාගේ නමයි ලකුණයි පුණ්‍යපත්‍රයේ අදාළ අංකය යටතේ ලියා ගන්න. මෙම නම් තෝරා ගනිද්දී දෙවියන්ට පැමිණීමට සුදුසු ගුණයක් ඇති කෙනෙක් තෝරා ගැනීමට සැලකිලිමත් වෙන්න. සමාජිකයන් 1008 දෙනෙක් ආශිර්වාදය, ආරක්ෂාව හා පිහිට ලැබෙනවා. තනියෙන් පිහිටක් ගැනීමට උත්සාහ කිරීමේදී අපට ලැබෙන ආශිර්වාදය අඩුයි. නමුත් සියලු දෙනා සමග එකතු වී ඔවුන්ටත් ආශිර්වාද කරමින් අප වැඩ කළහොත් එම පුද්ගලයන් ළඟ සිටින ඉෂ්ට දෙවියන්ට ලැබෙන ශක්තිය වැඩි නිසා අපිටද එම දෙවිවරුන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙනවා. මේ අයුරින් ඔබත් 12 මෙහෙයුම් රශ්මි මණ්ඩලය සකසාගෙන ඔබේ ජීවිතය වාසනාවන්ත කරගන්න.